අයිබෝවන් සිලු දෙනාටම ඔන්න අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වලට මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක පීඩාවට පත්වලා ඉන්න සියලු දෙනාටම ඉතා සුළු මුදලක් වියදම් කරලා මාස ගාණක් කැමතිනම් අවුරුදු ගාණක් වුණත් ගෙදරදීම එළවලු ගවන් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද අපි මේ කියලා දෙන්න හදන්නේ. මේක විශේෂත්වය තමයි මේ අපි කියන එළවලු වර්ග ටික ඉතාම ඉක්මනින් සාමාන්‍යයෙන් මාසයක්, දවස් 20ක්, දවස් 40ක්, දවස් 60ක් ඒ වගේ කාලයක් ඇතුළත ගෙදරදීම හදාගන්න පුළුවන් පහසුවෙන්. ඉතින් අපි බලමු මොනවාද මේ එළවලු වර්ග ටික කියලා ඔයාලට ගෙදරදීම ඉතාම පහසුවෙන් මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඔයාලට හදාගන්න පුළුවන් ඒව මොනවාද කියලා. වීඩියෝවට යන්න කලින් The Voice with You අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝවට. ඔයාලට අපි ඉස්සෙල්ලාම හඳුන්වා දෙන එළවලු වර්ගය තමයි රාබු. මේ රාබු දවස් 45ක් වගේ ඇතුළත ඔයාලට නිවෙස්ෙදීම හදාගන්න පුළුවන්. විස්තර කරනවා නම් එදිනෙදා පරිභෝජනය සඳහා තම ගෙවත්තේදීම වගා කළ හැකි එළවලු අතරට එක්වන රාබු ඉතා පහසුවෙන් වගා කළ හැකි එළවලුවක්. විශේෂයෙන්ම දින 45ත් 60ත් අතර කාලයක් එනම් මාසකමාරක් වැනි කෙටි කාලයක් තුළ මේ රාබුව ගාව ඔබට නිවසේදීම හදාගන්න පුළුවන්. නිවසේදීම හදාගන්න පුළුවන් මීළඟ එළවලු වර්ගය වන්නේ නිවිති. නිවිති කොළ සාමාන්‍යයෙන් ඔයාලට සති 3ක් 4ක් අතර කාලයක් තුළදී නිවසේදීම හදාගන්න පුළුවන්. නිවිතිවල විශේෂත්වය තමයි නිවසේ පරිභෝජනය සඳහා නිවිතිපළ කිහිපයක් වුවත් ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම රසායනික පොහොර හෝ කෘමිනාශක නොමැතුව නිවිති වගාව ඔබට පහසුවෙන්ම සාර්ථකව කරගන්න පුළුවන්. ශීත දේශ ගුණයක් තියෙන ප්‍රදේශවලට නිවිති වගාව තරම් සාර්ථක නෑ. නමුත් අනෙකුත් ප්‍රදේශවලට ඉතාමත් සාර්ථකව මෙම වගාව ඔබට නිවසේදීම කරගන්න පුළුවන්. අපි තුන්වනුව හඳුන්වා දෙන්නේ කංකුම්. ඔබට නිවසේදීම වගා කරගන්න පුළුවන් පහසුවෙන් වැවෙන මෙම කංකුම් වගාව දවස් 30කින් වගේ ඔයාලට වවා ගන්න පුළුවන් නිවස තුල. කංකුම් කියන්නේ ජනප්‍රිය කොළ එළවලුවක්. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජලය රඳා පවතින පහත් බිම්වල වගා කරන්න පුළුවන්. ඒ වගේම ගෙවත්තේ දිය සීරාවේ ඇති ස්ථානවල කංකුම් පහසුවෙන් වගා කොට පවුලේ අවශ්‍යතාවන් මේ දිනවල හැටියට සපුර ගන්න. තෙත් සහිත බිමක සාමාන්‍ය ජලය රඳා පවතිනවා නම් කංකුම් වගාව බොහොම සාර්ථකව කරගන්න පුළුවන්. නිවසේදී වගා කරගන්න පුළුවන් හතරවෙනි එළවලු විදියට අපි ඔයාලට හඳුන්වා දෙන්න යන්නේ ලූණු කොළ. ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ, සාමාන්‍යයෙන් දවස් 7ක් වගේ ඇතුළත ඔබට ලූණු කොළ වගාව ගෙදරදීම ලබා ගන්න පුළුවන්. මේක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් එකක්. සාමාන්‍යයෙන් බඳුන්ගත ක්‍රමයට ලූණු කොළ හිටවනවා නම් සතියක් වගේ ඇතුළත ඔයාලට ලූණු වගාවෙන් පළදාව අරගන්න පුළුවන්. මේ වගාවන් කොහොමද කරන්න කියන එක පිළිබඳ සවිස්තරාත්මකව විස්තර කරලා Google එකේ ඔයාලට සර්ච් කරා නම් හොයාගන්න පුළුවන් ඕනි තරම්. පස්වන එළවලුව විදියට අපිට ඔයාලට හඳුන්වා දෙන්න පුළුවන් සලාද කොළ. සලාද කොළ සාමාන්‍යයෙන් පැල කරගන්න ඕනේ. පස් කොම්පෝස්ට් මිශ්‍රණයක් හදාගෙන අඩි භාගයක් විතර පරතරයක් ඇට පැල කරගන්න සතියකින් විතර පැල හට ගන්නවා. ඒ වගේම මාසෙකමාරක් යනකොට ඔයාලට පළදාව ලබා ගන්නත් පුළුවන්. විශේෂත්වය තමයි සලාද වලට හොඳින් වතුර ලැබෙන්න ඕනි. වතුර වැඩි වෙන්නත් බෑ හැබැයි. එහෙම වුණොත් ලෙඩ හට ගන්න පුළුවන්. ඒක නිසා ජලය රැඳෙන්නේ නැති වෙන්න බැහැලා යන්න පුළුවන් විදියට තියාගන්න කියලා මතක් කරනවා විශේෂයෙන්. 6 වන එළවලු විදියට අපි ඔයාලට හඳුන්වා දෙන්නේ මෑ. මෑ වගා කරනවා නම් සෙන්ටිමීටර් 15ත් 20ත් පමණ ගැඹුරට පස පෙරලා කැට පොඩි කරගෙන සියුම් ලෙස සකස් කරගන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම ජලය රඳා පවතින ස්ථානවල නම් පුෂ්පාස්ති සකස් කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම ජල සම්පාදනය කරන්නේ නම් වැටි හා කාණු සකස් කර ගැනීමට අත්‍යවශ්‍යයි. බඳුන් වල තුනත් වගා කරගන්න පුළුවන්. බඳුන් වල ජලය මනාව බැස යනසේ සකස් කර බීජ සිටවන්න ඕනේ. ඔයාලා මෑ හිටව ගන්නවා නම් සාමාන්‍යයෙන් දවස් 45ක් වගේ කාලයක් තුල ඔයාලට මෑ වගාවෙන් පළදාව ලබා ගන්නත් පුළුවන්. ඉතින් අපි මේ සඳහන් කළ එළවලු වර්ග 6 සාමාන්‍යයෙන් මාස 2කට අඩු කාලයකදී ඔයාලට අස්වනු ලබා ගන්න පුළුවන්. අපි මේ කියන දේවල් කරන්න මේ දවස්වල නොකර ඉන්න එපා. චූටියට හරි උත්සාහ කරන්න. කම්මැලි වෙන්න එපා. ඉවසීමෙන් වැඩ කරන්න. උනන්දු වෙන්න. මොකද අපිට අපේ ගෙවත්තේ මේ වගේ එළවලු වර්ග 6ක් හදාගත්තොත් කඩෙන් හැමදාම එළවලු වර්ග ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අත්‍යවශ්‍යම වෙන එළවලු වර්ග කීපයක් කඩෙන් අරන් ඇවිල්ලා මේ ඊතුරු වර්ග ටික අපිට කළමනාකරණය කරගන්න පුළුවන් පහසුවෙන් නිවසේදීම. තේරෙනව නේද? ඉතින් ඒක නිසා කම්මැලි වෙන්න එපා. මේ මාසේ 2 try කරලා බලන්න. අඩු ගන්න එකක් හදාගන්න. එකක් දෙකක් කරනකොට ඔයාලට ඊතුරු ටික පහසුවෙන්ම කරගන්න පුළුවන්. විශ්වාස කරන්න Google එකේ මේවා නිවෙස් තුලදීම බඳුන් වගා කරන්න ඕනි විදිය, තවන් දාගන්න විදිය, බිම සිටුවා ගන්න විදිහ ඔක්කොම තියෙනවා තොරතුරු. ඔයාලට කොච්චර පෝර අවශ්‍ය වෙනවද, වතුර කොච්චර යොදන්න ඕනද, කොහොමද මේවා කරන්නේ, සියලුම විස්තර Google එකෙන් සර්ච් කරාම ඔයාලට මේ එකින් එක ලබා ගන්න පුළුවන්.
එහෙනම් ඉතින් අපි විශ්වාස කරනවා ඔයාලට කුමන හෝ ප්‍රයෝජනයක් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලට ලැබෙන්න ඇති කියලා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා මේ පවතින ආර්ථික තත්ත්වයක් එක්ක පුළුවන් හැමෝම වගා කරගෙන Tamanට පුළුවන් විදියට තමන්ගේ නිවස තුල ආර්ථික අතින් ශක්තිමත් වෙන්න කියලා අපි ඉතින් ඔයාලට මතක් කර සිටිනවා. මෙබැනි වීඩියෝ දිගටම නරඹන්න The Voice with you අපේ YouTube channel එක subscribe කරලා bell එකන click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝකින් හමු වෙමු. ජය වේවා.